ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම මං ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට ඔයාලව. ඉතින් කොහොමද ඔයාලට සතුටින් නේද? ඔයාලා සතුටින් පරිස්සමෙන් කියලා හිතනවා. මං අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක දැන්ටමත් ඔයගලන්ට පේන විදිහට මගේ වගාව ගැන තමයි අද වීඩියෝ එක ඔයාලට ගේන්නේ. එතකොට මගේ වගාවට කියන නමක් කිව්වොත් කාබනික වගාව. අන්න ඒ නම මම හිතනවා ගැලපෙනවා කියලා. මොකද මං කෘමිනාශක මොනවත් මේවට පොහොර වර්ග දාන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවනේ මං ඊට කලිනුත් මේ වගාව පෙන්නලා තියෙනවා. ඉතින් ඊට වඩා දැන් මේ දඹල වැල හිම ලොකුවට දළු දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට මීට කලින් කියලා නන්නේ අපි ඉතින් ජීවත් වෙන්නේ ඉතාමත් සීතල සුන්දර පළාතක. මම මේ වීඩියෝ එකෙන් ඉගියක් විතරක් දෙන්නම්. ඉදිරි වීඩියෝ වල අපි ඉන්නේ කොහෙද කියලා කියන්නම්කෝ. ඉතින් මගේ යාළුවනේ අපි ඉන්නේ පොරෝගල කියන තැන දන්නවද ඔයාලා? ඒ පොරෝගල පේන මානේ මම ඔයාලට ඊට කලිනුත් ඒ පොරෝගල අපේ channel එකේ වීඩියෝ දාලා තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මගේ කාබනික වගාවේ අද වෙනකොට තියෙන තත්ත්වය. ඉතින් යාළුවනේ මීට කලින් මම ගෙනාපු වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මගේ බොන්චි වැල් වල ලස්සනට මල් පිපිලා කරල් හැදිලා තිබුණා. කරල් කීපයක් මම ගෙදර කෑමටත් ගත්තා. ඉතින් මේ අපි ගෙදර හිටියේ නෑ දවස් කීපයක්. ඉතින් මේ දවස් කීපය ඇතුළත බොන්චි කරල් ටික කාලා මේ මගේ බොන්චි වැල කඩලා තමයි ගිහිල්ලා තිනු. ඔයාලට පේනවද දන්නේ මේ බොන්චි වැල මැරිලා තියෙනවා. මෙන්න තියෙනවා මගේ අර දම් ගෝව පැලේ මං කපවුවට පස්සේ ඒකෙන් දළු දාලා දැක්කද යාළුවනේ? මම කපපු දම් ගෝව අත්තකුත් තියෙනවා. මං ඔයාලට පෙන්නන්නම්කෝ ඒක. මේ තියෙන්නේ මගේ චූටියට තිබ්බ සලාද පැල තව ටිකක් ලොකු වෙලා. ඔයාලට බලන්න පුළුවන් මම මීට කලින් හිටවපු සලාද පැල ටිකක් මං ඉස්සරහට ඒකේ පෙන්නන්නම්කෝ. එක ගහකින් කොලේ ගානේ තමයි එදිනෙදා කෑම වේල් වලට අපි ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ හෝම්ලිස් වගාව. චූටි උනාට මේවා පට්ට සැරයි ඇත්ත කතාව. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අද දවසට මම කඩාගත්ත හෝම්ලිස් ටික. ඉතින් මේ ඇති නේද යාළුවනේ මේ වගේ වගාවකින්. මේ තියෙන්නේ යාළුවනේ මගේ බටු වගාව අතර හිටවලා තියෙන නිල් කටරෝල් වැලේ මලක් ලස්සනයි නේද? මේ මගේ තක්කාලි පැල කීපෙත් දැන් චූටියට මල් පිපිලා ගෙඩි හැදිලා තියෙන්නේ. මම හැමදාම කියනවා වගේ මට මේ වගාව දකිනකොටම පුදුම සතුටක් තමයි හිතට දැනෙන්නේ යාළුවනේ. පේනව නේද? මේ වීඩියෝ එකෙන් පහුනේ යාළුවනේ අපේ දරුවෝ මේ වගාවට හානි කරන අයට පඹයෙක් පිටෝලා දැක්කද යාළුවනේ? මගේ පුතාලා දෙන්න එක තියලා තමයි මේක හදලා තියෙන්නේ. මේ බලන්නකෝ යාළුවනේ මගේ තවත් බෝංචි වලක් අර විදිහට ඒකේ කොළ ටිකත් කාලා තමයි අර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කන්න තමයි කාට හරි ප්‍රයෝජනකට තමයි මම මේ වගාව නම් කරලා තියෙන්නේ. ඉතින් බෝංචි වලත් එක්ක කාලා තියෙනකොට චූටි දුකකුත් හිතෙනව නේද යාළුවනේ? දැන් ඔයාලා දකින්නේ මගේ තවත් තක්කාලි පැලයක මල් පිපිලා තියෙන විදිහ මේ පේනවද? ඒවා දැක්කම සතුටුයි ඉතින්. මේ තියෙන්නේ යාළුවනේ ඉබේ පැලවෙලා තියෙන ඒත් අපි දැන් නඩත්තු කරන තිත්ත තිබ්බටු පැලයක්. අද තිත්ත තිබ්බටු ව්‍යංජනයක් හදන්න මෙන්න මේ ටික කඩාගත්තා. මෙන්න මං ඔයාලට මීට කලින් කියපු දම්ගුව රෝසමල. ලස්සනයි නේද මගේ රෝසමල? දැන් ඔයාලට පේන්නේ මගේ බටු වගාව අද ඒවා පළ නෙලන්න යන්නේ. බලමුකෝ. ඉතින් යාළුවනේ ඔන්න අපි මේ බටු කරල් කීපේ කඩමු. මීට වැඩිය නම් කරල් තිබුණා. ඉතින් මම කිව්ව විදිහට අපි දවස් දෙකක් නැති අතරේ කවුරු හරි සතෙක් ඇවිල්ලා ඒ ලොකු බටු කරල් 3ක් විතර කාලා අපිට මෙන්න මේ ටික ඉතිරි කරලා ගිහිල්ලා යනුවනේ. අපිට එක ව්‍යංජනයකට මේ බටු ටික ඇති. මේ තියෙන්නේ යාළුවනේ අද කඩපු හෝම්ලිස් ටික. ඉතින් යාළුවනේ මේ වගේ ටිකක් හරි දකිනකොට පුදුම සතුටක් නේද දැනෙන්නේ? මේ බලන්නකෝ මෙන්න මං කිව්ව සලාද ලොකු වෙච්ච පැල ටික මේ වගේ කොලේ වගේ අපි කෑමට අරගෙන තියෙනවා. ඉතින් ඔන්න අද තියෙන
මගේ වගාවේ තත්වය තමයි මේ තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මට තවත් සුදු පාට දඹල ඇට වාගයක් හම්බ වුණා. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඒ දඹල ඇට ටිකත් දැන් පැලවේගෙන එන්නේ. ඒ ඔයාලා බලන්න දැන් තියෙන කොලයකින් එයාව අඳුරගන්න පුළුවන්ද කියලා. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මෙයා කවුද කියලා. ඉතින් මෙතෙක් වෙලා මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් තිබුණා නම් ලයික් එකක් දාගෙන යමු. ඔයාලට සුබම සුබ දවසක්. ආයුබෝවන්.